දැන් සියලු දෙනාට ආරාධනා කරනවා අපි ධර්ම සාකච්ඡාවට සහභාගී වෙමු. අද දවසට අපි මාතෘකාව විදිහට තෝරාගෙන තියෙන ටිකක් ජනප්‍රිය ගාථාවක කොටසක්. ඒක ඇත්තටම මිනිස්සු විදිහට අපේ ජීවිතයට සෑහෙන දුරට බලපෑමක් කරනවා ඒ සංසිද්ධිය. ඒක නිසාමයි මම තෝරගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවක් තියෙනවා. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා. ඉතින් මේක ඇත්තටම සමස්ත ජීවිතේම තියෙනවා කියලා අපිට කියන්නත් පුළුවන්. අපි ඒකේ පද කීපය පැහැදිලි කර ගැනීම සඳහා ඉස්සෙල්ලා පොඩි පියවරක් ගත්තොත් කණිකනේ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම චේතනාවම කර්මයේ බවට පත්වේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ එතෙන්දී නිර්දේශ කරන්නේ නැත්නම් අපිට දේශනා කරන්නේ. ඊට පස්සේ ඒකේ වැඩි විස්තරයක් විදිහට බුදුන් වහන්සේ ඉදිරියට චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා. දැන් මෙතන ඇත්තටම කටයුතු ඉතාම පැහැදිලි අචේතනාත්මකව කර්ම සිද්ධ වෙන්නේ නැහැ කියන එක අපි මුලින්ම අවබෝධ කරගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා හැටියට චේතනාව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. ඉතින් එතකොට මේක අපිට පොඩ්ඩක් අපේ අද කාලයට ගැලපෙන විදිහට හදාගත්තොත් අපි ඊටාම කාර්යබහුල සමාජයක ජීවත් වෙන්නේ. ඒ වගේම අපිත් කාර්යබහුලයි. සමහරට මානසික ආතතියත් අසහනයත් ඊටාම ඉහළ මට්ටමක පවතින්නේ. ඉතින් එහෙම වෙලාවක බොහෝ දිනකට තමන්ගේ හිත පාලනය කරගන්න හරි එහෙම නැත්නම් තමන්ගේ හිත යම් කිසි අරමුණක නිසි පරිදි යොදවලා එහෙම තියාගැනීමේ ඒ පුරුද්ද එහෙම ටිකෙන් ටික වියකිලා ගිහිලා තියෙන්නේ. ඒකට හේතු ආර්ථික ක්‍රමයමයි. මොකද දැන් මේ තියෙන ආර්ථික ක්‍රමයේදී කොච්චර මුදල් ලැබුණත් මදි. ඒ කියන්නේ මුදල් නොලැබෙනව නෙවෙයි ලැබෙන මුදල් මදි වෙන මට්ටමක් තියෙනවා. ඒ වගේම තමයි දවසින් දවස විවිධාකාර අලුත් භාණ්ඩ වෙළඳ පොළට එනවා. අලුත් ක්‍රමවේද වෙළඳ පොළට එනවා. ඉතින් සාමාන්‍යයෙන් අර මනුස්ස හිත හැමතිස්සෙම ලෝභ ද්වේෂ මෝහ වලින් වැසලා තියෙන නිසා මනුෂ්‍යයා ස්වභාවයෙන්ම අනිත් අයට වඩා මම හොඳින් ඉන්න ඕනේ කියන ඒ මානසික ගැටලුව තුළ මේ ඒකේ ගැටලුවට අහු වෙලා ඉන්න නිසා මිනිස්සුන්ගේ අවශ්‍යතාවවල සීමාවක් නැහැ. ඉතින් හැමතිස්සෙම එක අවශ්‍යතාවයක් ඉටු කරගන්න ඉස්සෙල්ලා තව අවශ්‍යතාවයක් මතුවෙනවා. ඉතින් එතකොට අවශ්‍යතාවයට මාරු වෙනවා මිසක් අර සමහර විට අපි ඉටු කරගත්ත ආශාව නැත්නම් ඒ අරමුණේ තියෙන තෘප්ති විඳින්නවත් අපිට වෙලාවක් එන්නේ නැහැ. ඒ තරම්ම කාර්යබහුලයි. අනිත් එක මම හිතන්නේ දැන් බොහෝ දෙනෙක් ජීවිතේ පහසු කරගන්න කියලා ඊටාම අධික මිල ගණන් වල ගෙදරට විශේෂ උපකරණ එතකොට මේවලම් ගන්නවා. හැබැයි සමහරට මේවලම් භාවිතා කරනවා හැම ටිකක් අඩුයි. දැන් අර අපි දැන් අවුරුදු 10කට විතර වාගේ උඩදී අපි වැඩ කරන දවස්වල සාමාන්‍යයෙන් මිනිස්සුත් එක්ක එකතු වෙලා පාටිසිපේටරි සෝෂල් ඉන්වෙස්ටිගේෂන් කියලා ඒ ක්‍රමයක් යටතේ අපි තෝරාගත්ත පවුල් වල මේ අපි බැලුවා ඒ ගෙවල් වල තියෙන භාණ්ඩ කොච්චර කාලයකට ඉස්සෙල්ලාද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඉතින් සමහරක් භාණ්ඩ තියෙනවා ඒක කඩින් ගෙනාවට පස්සෙන් පාවිච්චි කරලා නැහැ. එහෙම භාණ්ඩ ඒ ගෙදරට එහෙම පාවිච්චියට අවශ්‍ය දේවල් නෙවෙයි. නමුත් ඒ අය ඒ භාණ්ඩ අරගෙන තියෙන්නේ එක්තරා විදිහක සමාජ පෙළඹවීමක් මත. ඒ කියන්නේ එක පැත්තකින් ඇඩ්වර්ටයිස්මන්ට් අහුවෙලා විශාල විදිහට මානසිකව පෙළඹෙනවා අපි මේ කොහොම හරි ගන්න ඕනේ කියලා. ඊට පස්සේ අනිත් පැත්තෙන් වෙළඳ සමාගම වෙන උපක්‍රමයටත් අහු වෙනවා. දැන් ඒකත් අපි දැකලා තියෙනවා ඔය ග්‍රාමීය ප්‍රදේශවල වැඩ කරපු දවස්වල ග්‍රාමීය ජනතා පෙළඹවීම සඳහා විවිධාකාර ක්‍රමවේද පාවිච්චි කරනවා. ඉතින් එතකොට සමහරක් ඒවා ගෙවල් වල ගිහිල්ලා තියලා එනවා හොඳයි තියාගෙන ඉඳලා බලන්නකො දවස් දෙකක් තුනක් ඊට පස්සේ අපි බලමු කොහොමද කියලා මට එහෙම සිද්ධියකුත් මතක් වෙනවා. ඉතින් ඒ කොහොම හරි අර මිනිස්සුන්ගේ මේ අර නොතිත් ආසාව නැත්නම් කවදාකවත් තෘප්තිමත් නොවන ආසාව ඉටු කිරීමට එක පැත්තකට වෙළඳපොළ සෑහෙන උත්සාහයක් දරනවා. හැබැයි වෙළඳපොළ උත්සාහය දරන්නේ නිකන් නෙමෙයි ඒගොල්ලන්ගේ වාසිය ලාභය කීර්තිය පදනම් කරගෙන. හැබැයි ඒකට මුහුණ දෙන ඒ පාරිභෝගිකයන්ට තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් එහෙම බලපුවම කවදාකවත් මේ පාරිභෝගිකයට මේ දැන් මට ඇති මම එහෙම තමයි ඉන්නේ කියන ඒ ශනිසීමෙන් ඉන්න බැරි වෙනවා. ඉතින් මේ උගුලට අහු වුණාට පස්සේ බොහෝ දෙනෙක් අතින් සමහර විට
මේ තමන් නොදැනුවත්වම ඊළඟ පැත්තෙන් යම්මන් දේවල් වලට තමන්ට වාසි ලබා ගන්න. එතකොට තමන්ගේ දැනට තියෙන පාඩුව හානි අවම කරගන්න ඒ විදිහේ වැඩවලට මිනිස්සු පෙළඹෙනවා. ඉතින් එතකොට එතනට ඉබේම වාගේ බොරුව සහ වංචාව රිංගනවා. ඉතින් මේ විදිහට බලාපුවම තමන් නොදැනුවත්වම එක්තරා විදිහක මේ අර වෙළඳ පොළ විසින් නිර්මාණය කරපු උගුලක අහුවෙන සමාජයක් තමයි අද තියෙන්නේ. ඒක ඊට පස්සේ දැන් දරුවන්ගේ ඇඳුම් පැළඳුම්, ඊට පස්සේ දරුවෝ යන පාසල්, ඊට පස්සේ දරුවෝ පරිහරණය කරන භාණ්ඩ, බෑග් එක පවා බලාගෙන යනකොට එහෙම මට්ටමක තියෙනවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපිට පිළිගන්න සිද්ධ වෙනවා මිනිස්සු චේතනාත්මකව තමයි කර්මය කරන්නේ. එතකොට දැන් මෙතන මේ කර්මය කියන එකත් අපි වචනේ මම හිතන්නේ පොඩ්ඩක් පැහැදිලි කරගත යුතු වෙනවා. කර්මය කියන්නේ අනාගතයේදී ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රියාවලියක්. ක්‍රියාවලියක් වෙන්න පුළුවන්, එක ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඒකේ තියෙන නිසග ලක්ෂණයක් තමයි අනාගතයේදී ප්‍රතිඵල ලැබෙන ගතිය. ඒ සමාජයේ ප්‍රතිඵල කියන එක ඒවා ධනාත්මක වෙන්නත් පුළුවන්, ඍණාත්මක වෙන්නත් පුළුවන්. සමහර විට ඊට වඩා බරපතල ඒවා වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට ඒ අදහසින් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි දැන් අපේ සමාජයේ මිනිස්සු අතර විශාල හුරුවක් තියෙනවා, නැත්නම් මිනිස්සුන්ගේ ප්‍රවණතාවයක් තියෙනවා අපිට යම් දේවල් සිද්ධ වෙන්නේ කර්මය නිසාමයි කියලා. මිනිස්සු හුඟක් වෙලාවට තමන් සමහරක් අවස්ථාවලට තමන්ගේ අතින් කෙරෙන ඒ අඩුපාඩු වැරදි හැම මේ කර්මයේ පැත්තට බැර කරලා තමන් නිදහස් වෙන්න බලන. ඉතින් එහෙම බැලුවොත් අර බුදුරජාණන් වහන්සේ කියපු ඒ කතාව සනාථ වෙනවා. මේ මිනිස්සු මේ චේතනාත්මකව තමයි යම් දේවල් වලට පෙළඹෙන්නේ කියලා. මේක සාමාන්‍යයෙන් අපි කියනකොට දැන් සාමාන්‍යයෙන් ඔය සත්ව ඝාතනය, ඊට පස්සේ අදත්තා දානය, ඊට පස්සේ ඔය මේ කේලම් පරස වචන ඕපදූප කියන ඒවා. ඉතින් ඒ වගේ බොහෝ දේවල් වලට මේක බලපානවා මේ தත්ත්වය. ඉතින් එතකොට අපි ජීවත් වෙන බොහෝ දේවල් වලින් අපේ අතින් ඉබේම කර්ම සිද්ධ වෙන තැනකටපත් වෙනවා. ඉතින් එතකොට ඒක පිටිපස්සේ අපි මුලින් දවසක් සඳහන් කරපු විදිහට එක්ක ලෝභය, එහෙම නැත්නම් ද්වේෂය, එහෙම නැත්නම් මෝහය, නැත්නම් මේ දෙකම බලපානවා අපි දන්නේම නැතුව. ඉතින් මේක තමයි සාමාන්‍ය මිනිස්සුන්ගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන ආකාරය. වැඩපිළිවෙලක් සිද්ධ වෙන ආකාරය. ඉතින් එතකොට එහෙම තැනකදී අර බුදුන් වහන්සේ දේශනා කරපු මේ ඒ අදහස ඊටාම පැහැදිලි වෙනවා. මිනිස්සුන්ගේ හිත්වල පවතින ඒ චේතනාව ඉටු කර ගැනීමට මිනිස්සු දරන උත්සාහය තුළ තමයි කර්මය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක පදනම් කරගෙන තමයි චේතනාම් වික්කවේ කම්මං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එතකොට දැන් අපි මේක තව ගාථාවේ තව ඉදිරිපළක් තියෙනවා. එතන තියෙන්නේ චේතයිත්වා කම්මං කරෝති. ඒ කියන්නේ චේතයිත්වා කම්මං කරෝති කියන්නේ චේතනාත්මකව තමයි. නැත්නම් හිතින් හිතලා තමයි කර්මය කරන්නේ. ඉතින් කර්මය කරන්න ගියාම කර්මය කෙරෙන්නේ එක්ක කයෙන්, නැත්නම් වචනෙන්, එහෙම නැත්නම් මේ හිතෙන්, නැත්නම් මනසින්. ඉතින් මේක තමයි සාමාන්‍ය ස්වභාවය. ඉතින් එතකොට දැන් අපි බලන්න ඕනේ දැන් අපේ අතින් මේවා නිරන්තරව සිද්ධ වෙනවද කියලා. එතන පාලනයක් තියනවද? එහෙම පාලනයක් ඇති කර ගැනීම සඳහා අපිට පුරුවක් තියනවද? අපි එහෙම පුහුණුවක් ලැබලා තියනවද? එහෙම කියලා ඒ පිළිබඳව පොඩ්ඩක් විමර්ශනාත්මකව බලන්න අපිට මේ හැකියාවක් තියෙන්න ඕන. ඉතින් මේ හැකියාව දියුණු කර ගැනීම සඳහා තමයි ඇත්තටම සතිමත් බව අභ්‍යන්තර කුසලතාවයක් විදිහට දියුණු කර ගන්නවා කියන මෙවැනි වැඩසටහනක් මේ සඳහා අපි යොමු නැත්. දැන් බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායික සමාජය තුළ මේ ආගමික කටයුතු වලට ගියාම දැන් පොයේ දවසට එහෙම සිල් ගන්නවා. ඒක මිනිස්සු පුරුද්දක් විදිහටම තියාගෙන ඉන්නේ. දැන් ඔයක ඇඳුම් කට්ටලෙත් වෙනම තියාගෙන ඉන්නවා. ඉතින් අර මං හිතන්නේ පිළිගානේ කෝපෙත් වෙනම තියාගෙන ඉන්නවා. ඉතින් පන්සල් වල සීල ව්‍යාපාර තියෙනවා. ඉතින් ඒවට කෑමෙන් බීමෙන් ඒ වගේම වෙනත් විදිහෙන් අනුග්‍රහ දක්වන පිරිසුත් ඉන්නවා. ඉතින් එතකොට ඒක අර පුරුද්දට වගේ කරනවා හැමදාම. මිනිස්සු ඒක තැනක් තමයි චේතිත්ව තමයි. ඒ කියන්නේ හොඳට හිතලා තමයි පන්සලට යන්නේ. ඒ සීල් ගන්නවා කියන අදහසින් තමයි යන්නේ. හැබැයි දැන් ওই සිල් ගන්න පිරිස් මත මේ පොයේ දවසෙත් මට ස්ථාන 3කදී මිනිස්සුත් එක්ක සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. ඒ කිසිම තැනකදී මිනිස්සු කියන්න බැරුණා තමන් සිල්වත් කියලා. අපි එක පැත්තකින් මේක බෞද්ධ රටක්, අපි ආඩම්බර වෙන අවුරුදු 2500කට වැඩි කාලයක් අපි බෞද්ධ ආගම රැකගෙන ආවා කියලා.
ඒ වුණාට සමාජයේ කිසිම තැනකදී කිසිම කෙනෙකුට කියන්න බෑ මම සිල්වත් කියලා. ඉතින් හැබැයි හැම මාසෙම සිල් අරන් තියෙනවා. ඉතින් මෙහෙම තත්ත්වයක තමයි අපි ඉන්නේ. ඉතින් එතකොට ඒකෙන් කියවෙන්නේ අපි මේ අර සම්ප්‍රදායික විදිහට පුරුද්දක් විදිහට සිල් දෙනකොට ගන්නවා. ඒ කියන්නේ හාමුදුරුවෝ කියනකොට අපි සිල් කියනවා. ඉතින් ඒක එතනින් ඉවරයි. සමහරක් වෙලාවට මේ ඒ සිය ව්‍යාපාරයේ ඇතුළෙම ස්වාමීන් වහන්සේ එතනින් ඉවත් වෙච්ච ගමන් ඉතින් පරණ ඕපදූප එතකොට වෙනත් දේවල් කතා කිරීමට මිනිස්සු පෙළඹෙනවා. ඒක තමයි අර බුදුරජාණන් වහන්සේ චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා. ඉතින් එතකොට දැන් අපි මේක තේරුම් ගන්න ඕනේ. අපි කර්ම කරන නැත්නම් අපි අදින් කර්මයක් සිද්ධ වෙ හැකි ඒ ద్వාර තුනම එතන තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා කයින් කරන කර්ම විදියට කියලා තියෙන්නේ මේ සත්ව ඝාතනය නැත්නම් සත්ව හිංසනය. එතකොට මේ අදත්තාදානේ එහෙම නැත්නම් හොරකම ඊළඟට ඉතින් කාම මිත්‍යාචාරය ඊට පස්සේ දැන් සමහරට රහමෙර පානය ඊට පස්සේ ඒවා කයෙන් කරන ඒවා විදිහට අපිට කරන්න පුළුවන් ඔය අදත්තාදානෙම කොටසක් විදිහට සමහර අර බඩුවාය ආදීම මේ තිබ්බතනෙන් වෙනත් තැනක තියලා පසුව දැගෙන යනවා වගේ වැඩ. ඉතින් ඒ හැම එකක්ම හිතලා තමයි මිනිස්සු කරන්නේ. ඒ වගේම තමයි මම මුලින් සඳහන් කරපු විදිහට වචනයෙන් අපේ හිතෙන් කරන වැරදි මේ බොහෝ වෙලාවට මේ වචනෙන් තමයි කරන්නේ. හිතලා තමයි ඒක කරන්නේ. ඒ කියන්නේ හුඟක් වෙලාවට අපි ඒ වගේ ඉතර විදිහක විනෝදයක් ලැබුවත් ඒ විනෝදයේ අතරතුර පිට ඉදිරියේදී කිසියම් විදිහක විපාකයක් ලැබෙලා කර්ම එතන සිද්ධ වෙනවා. දැන් බොරුවක් කිව්වොත් ඒ බොරුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ දිනා දැන බොරු කීම පවක් කියලා. මේ අනිත්‍යවත් කියනවා කියලා කියන එකත් එහෙමයි. කියනමක් කිව්වහම අපි දන්නවා අනිත් පැත්ත මොකක් හරි එතන අසමගියක් ඇති කිරීමේ බලාපොරොත්තුෙන් නැත්නම් මිනිස්සු අතර සැකයක් මතුකොල්ලා ඒ සැකය හරහා කිසියම් විදිහක ව්‍යසනයක් පවුලකට කණ්ඩායමකට දීමේ බලාපොරොත්තුෙන් තමයි එතකොට ඒ කියලා කියන්නේ. ඕපදූප පතුරවන්නේ. ඉතින් ඒකට ඒව තමයි කයෙන් කරන වැඩ. මේ වචනෙන් කරන වැඩ. ඉතින් ඒකට මේ හැම එකක්ම හිතින් හිතලා තමයි කරන්නේ. එතකොට අපි හිතෙන් අපි අතින් කරන අඩුපාඩුත් තියෙනවා නැත්නම් ඒ කර්මත් තියෙනවා. අපි හුඟක් වෙලාවට මිත්‍යා කරගන්නම දෙයක් නැති වෙනකොට මිත්‍යා දෘෂ්ටියට බර වෙනවා. එතකොට අපි හිත ඇතුලේ ද්වේෂය ඇති කරගන්නවා. ඊට පස්සේ අපි ද්වේෂය පැතිරවීම සඳහා වැඩ කරගන්නවා. ඉතින් ඒ විදිහව අපේ හිතෙන් ඇති වෙන්නේ. ඊට ඊර්ෂ්‍යාව එහෙම අපි දන්නේ නැහැ සමහර විට මේ අපිත් එක්කම එකට ඉන්න මිනිස්සු පිළිබඳවමත් අපේ හිතේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා. මොකද හැමතිස්සෙම අපේ අදහසක් තියෙන අර එක එකන සංසන්දනය කරලා බැලීම. දැන් ඒක මිනිස්සු අතර රෝගයක් විදිහට වගේම තියෙනවා. කියන්නේ අපි දැන් මම නම් ඉන්නේ මෙහෙමයි අපි මෙහෙමයි කියලා. ඒක හැම පැත්තෙම මිනිස්සු බලන්නේ ඉතින් තමන් අනිත්‍යයට වඩා හොඳයි. එහෙම නැත්නම් උසස් කියලා කියයි. ඉතින් ඒකයි විවිධ පැතිවලට මුදල් පැතිවලට සමාජයේ තැනක් ලබා ගැනීම සම්බන්ධයෙන් කීර්ති නාමයේ සම්බන්ධයෙන් ඒ හැමතිස්සෙම මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට දැන් අපි මේ දැන් පැහැදිලිවම අපිට තේරෙනවා අපි හිතින් හිතලා තමයි කයින් කරන වැරදි කරන්නේ. එතකොට වචනෙන් කරන වැරදි කරන්නේ. ඊළඟට හිතෙන් කරන වැරදි කරන්නේ. එතකොට දැන් අපි බලන්න ඕනේ ඇයි අපි මේවට පෙළඹෙන්නේ කියලා. ඒ පෙළඹීමට ප්‍රධාන හේතුව තමයි අපි සතිමත් නොවි. සතිමත් වෙනවා කියලා කියන්නේ ඇත්තටම අපේ ජීවිතය පිළිබඳව අපිට ලොකු අවබෝධයක් ලැබෙන ක්‍රියාවලියක්. ඒ කියන්නේ සතිමත් වෙනකොට අපි සාමාන්‍යයෙන් අභ්‍යාසීමුත් කියන මම දැන් මෙතන කියලා අපි මේ මොහොතේ සිහියෙන් ජීවත් වීම තමයි සතිපත් වීම කියලා කියන්නේ. ඒක අභ්‍යාසයට එහෙම කරාට අපි සතිමත් බව හොඳට දියුණු වෙනකොට අපි මේක තේමා විදිහට සඳහන් කරලා තියෙන අභ්‍යන්තර කුසලතාවයක් විදිහට ගොඩනගෙනකොට අපේ ජීවිතය පිළිබඳව පුළුල්ව බලන්න අවස්ථාවක් අපිට ලැබෙනවා. ඒ කියන්නේ අපි අර හදිස්සියේ කලබලයට යම් දේවල් පිළිබඳව තීරණ ගන්නවට වැඩිය අපිට යම් කිසි දෙයක් නිරීක්ෂණය කිරීමේ හැකියාව දියුණු වෙනවා. ඒ නිරීක්ෂණය කිරීම එතකොට දැන් අපි සතිමත් බව කියලා කියන්නේ ඊටම පැතිරිච්ච කුසලතා ගොඩක්. ඒකේ ඇතුළෙම තියෙනවා වීර්යයක් තියෙනවා, ධෛර්යයක් තියෙනවා, එතකොට විමර්ශනයක් තියෙනවා, නිර්මාණශීලීත්වයක් තියෙනවා. එතකොට ඊටම නිවැරදි විදිහට අපි දැන් යෝනිසි මනසිකාරයත් ඒකට සම්බන්ධ වුණාම
නිවැරදි තීරණ ගැනීමේ හැකියාව දෙන. ඉතින් මේ විදිහේ විශාල මේ විශාල මේ සිද්ධි නාමයක් එකතු වෙන තමයි සතිමත් බව දියුණු වෙනවා කියලා කියන්නේ. අපි ආරම්භයේදී අපේ එක අරමුණකට හිත තියාගෙන ඒ අරමුණ ඔස්සේ හිත වැඩි වේලාවක් පවත්වා ගෙන යාම අභ්‍යාසයේ විදිහට කරාට අර අපේ හිතේ කිසියම් විදිහේ සමාධියක් ඇති වෙලා ඒ සමාධියට යෝනිසි මනසිකාරයත් එකතු වුණාම එතන අපි දන්නවා සති සම්පජාඤ්ඤය කියන එක සිහි නුවණ කියන එක දියුණු වෙනවා. එතකොට මේ සිහි නුවණ කියන එක දියුණු වුණාම ඒ දියුණු වෙච්ච සිහි නුවණෙන් අපිට ඕනම දෙයක් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙනවා. අනිත් එක තවත් එකක් තියෙනවා. අපි දැන් ඒ විදිහට අපේ මේ හිත එහෙම දියුණු කරගත්තට පස්සේ ඕනෑම හදිස්සි කලබලයකින් වුණත් අපි යම් කිසි දෙයක තීරණයක් ගන්නකොට ඒ තීරණය පිළිබඳව අර සතිමත් බව විසින්ම සමහර විට අපිට මතක් කරලා දෙනවා ওই වැඩේ මේ වෙලාවට ගැලපෙන්නේ නැහැ කියලා. නැත්නම් ඒකේ තියෙන මේ අහිතකර පැත්ත, අවාසිදායක පැත්ත, හානිදායක පැත්ත අපිට අපේ සිත විසින්ම මතක් කරලා දෙන්න. ඒක කයින් කරන සිද්ධි සම්බන්ධයෙන් වුණත් එහෙමයි, වචනෙන් කරන සිද්ධි සම්බන්ධයෙන් වුණත් එහෙමයි. ඒ වගේම තමයි අපේ හිතෙන් කරන දේවල් වුණත් දැන් අපි මේක දියුණු වුණාම අපි කාටත් තේරෙනවා. ඒක තමයි අභ්‍යන්තර කුසලතාවක් විදිහට වැඩිනවා කියන්නේ. අපේ හිතේ මේ පැත්තෙන් සිතිවිල්ල එනකොටම අනිත් පැත්තෙන් අපේ හිතේම මේ අවධානය යොමු කරන පැත්තෙන් අපිට පණිවිඩයක් දෙනවා. ඔන්න දැන් මේ විදිහේ සිතිවිල්ලක් ඇවිල්ලා තියෙන්නේ. මේක දැන් මෙහෙම ක්‍රියාත්මක වුණා කියලා අන්න එතන ඉඳලා සති සම්පජාඤ්ඤය වැඩ කරනවා. ඉතින් සති සම්පජාඤ්ඤය වැඩ කරනකොට ඉබේම අර ඒ හිතට ආපු සිතිවිල්ල පිළිබඳ එක්තරා විදිහක නිරීක්ෂණයක් වෙනවා. ඒ වගේම මේ ඒක පිළිබඳ විශ්ලේෂණයකුත් යනවා. ඒවා ඉබේම වාගේ කරන කාර්යය සති සම්පජාඤ්ඤය දියුණු වෙනවා කියන එකේ තේරුම ඒකයි. ඉතින් එතකොට දැන් අපි එහෙ විදිහේ මට්ටමකට අපේ සතිමත් බව දියුණු කරගත්තොත් අර බුදුරජාණන් වහන්සේ කියපු විදිහට අර චේතයිත්ව කම්මං කරෝති කායේන වාචායේ මනසා කියන ඒ කොටස අපිට පාලනය කරගන්න පුළුවන් වෙනවා. අර ඉබේම ලෝභය, ද්වේෂය, මෝහය එහෙම නැත්නම් ඊටත් වඩා පස්සට ගියේ යම් පෙළඹවීම මත අපි තීරණ ගන්නවා, ක්‍රියාත්මක කරනවා. ඒ තීරණ හරහා යම් මේ ක්‍රියාකාරකම් කරන්න අපි පෙළඹෙනවා කියන තැනට අපි කොටු වෙනවට වැඩිය අපි ඒ විදිහේ තීරණයක් ගන්න වෙච්ච පුළුවන් අවස්ථාවලක ඊටාම් ශනිකව කාර්යක්ෂමව අපි අර කියනවා මේ අපේ කාර්යක්ෂමතාවය අපි දියුණු වෙන්න ඕනේ. ඇත්තටම අපි දන්නවා දැන් මේ සතිමත් බව දියුණු වෙනකොට හැම කුසලතාවයක්ම දියුණු වෙනවා. ඉතින් කාර්යක්ෂමතාවය කියන්නේ බොහොම මේ සුළු වෙලාවක් ඇතුළත යම් කිසි දෙයක් නිසි පරිදි කළමනාකරණය කරගන්න ඒක ලැබෙන හැකියාව තමයි එතෙන්ද කියන්නේ. ඉතින් මේවා අර සතිමත් බව දියුණු වෙනකොට මේ හැම අංගයක්ම අපේ හිතවල දියුණු වෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ උත්සාහ කරන්න පුළුවන් අපේ ජීවිතේ වඩා නිවැරදි පැත්තට ගෙනියන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථානුකූලව එක එක විදිහේ අවස්ථාවල් පදනම් කරගෙන පුජ්‍යලව ආරම්භ කරගෙන විවිධාකාර දේශනා ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපි මේ ධර්මය ඉගෙන ගන්නවා නැත්නම් ධර්මය හදාරනවා, ධර්මය පිළිපදිනවා කියලා කිව්වහම මේවා අපි අපේ ජීවිතයට කොටස් විදිහට බද්ධ කරගන්න ඕනේ. නැත්නම් අපේ ජීවිතේ ඒ මම නැවතත් මට කියන්න සිද්ධ වෙනවා සතිමත් බව දියුණු වෙනකොට ඉබේම මේවා අපේ හිත ඇතුළෙම අර ඉන්බිල්ට් කියලා කියන්නේ ඉන්බිල්ට් ස්කිල්ස් බවට පත් වෙනවා. ඒ කියන්නේ හිත ඇතුළේ නිරායාසයෙන්ම දියුණු වෙච්ච කුසලතාවයන් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා අපි මොන මට්ටමින් බැලුවත් මොන සංසිද්ධිය ගැන බැලුවත් එතකොට අපි අර සතිමත් බව දියුණු කරගත්තොත් අපේ ජීවිත පහසු වෙනවා, ලේසි වෙනවා. එතකොට අපේ ජීවිත වඩාත් ආලෝකමත් වෙනවා. අපේ ජීවිතයට අපිට අලුත් වටිනාකමක් එකතු කරගන්න. එතකොට වැරදි අවම කරගන්න. ඊට පස්සේ අපේ ජීවිතේ ඵලදායීතාවය වැඩි දියුණු කරගන්න. ඊළඟට දැන් අපි බොහෝ වෙලාවට අපි දැකලා තියෙන මිනිස්සු යම් අවස්ථාවලදී ඉතාම අසරණ වෙනවා. කල්පනාවකින් තොරව වැඩ කරන්න යාම නිසා. ඔය මේ ජීවිතවල ඒක හිතන්නත් අමාරු තරම් දෙයක්. මම හිතන්නේ Facebook එකේ එහෙම කීපවතාවක් කියලා තිබුණා අර මුදල් අමාත්‍යාංශයේ ඒක නිලධාරියෙක් ඉතාම ඛේදජනක අවස්ථාවකට මුහුණ දීලා තිබ්බා. ඉතින් ඒ වාගේ තැන්වලදී අපි සතිමත් බව දියුණු කරලා තිබ්බනම් වෙන මොන දක්ෂතා තිබුණත් ඒ සියල්ලට වැඩිය සතිමත් බව අපිට පිහිට වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ හැම තිස්සෙම අපේ සතිමත් බව ඉහළ මට්ටමකට දියුණු කර ගැනීම සඳහා අපි උත්සාහ ගත යුතු වෙනවා. එතකොට අපි අර හිතින් හිතලා මේ කයෙන් එතකොට වචනයෙන් සහ හිතින් අපි කරන මේ ක්‍රියාවල් අපිට පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට එහෙම අර අපි මම හැමදාම කියන කතාවක් තියෙනවා අපි හිත පාලනය කරගන්න පුරුදු නැත්නම් හිත අපි පාලනය කරන්න පුරුදු වෙනවා.
එතකොට හිත අපි පාලනය කළා කියන්නේ අපි විවිධාකාර ආශාවල් විවිධාකාර පෙළඹවීම් මත යම් යම් දේවල් හඹා යන මට්ටමකට තමයි වැටෙන්නේ. ඉතින් එහෙම වුණොත් අපිට අපේ ජීවිතේ අපෙන් ගිලිහෙනවා. අපි අර වෙනත් පෙළඹවීම් මත යම් යම් තීරණ අරගෙන ක්‍රියාත්මක කළා සමාජයට ඒව නිසාම විවිධාකාර මේ දුක් කරදර පීඩා මානසික වේදනා ආතතිය අසහනය ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හැම එකකින්ම නිදහස් වෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි අපේ සතිමත් භාවය ඊටාම ඉහළ මට්ටමකට අපි දියුණු කරගන්නේ. ඉතින් මේ දියුණු කරනවා කියලා කියන්නේ අපි නිතිපතා මේක යෙදෙන්න ඕනේ. ඒ යෙදීම හරහා තමයි දියුණු වෙන්නේ. දැන් අර බොහෝ වෙලාවට දැන් අපේ මේ සමාජයේ තියෙන එක කාරණයක් තමයි දැන් යම් නියමිත දවස්වලදී පොයේ දවස්වලදී එහෙම තමයි කරන්නේ. හැබැයි එහෙම නෙවෙයි මේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න ඕනේ. දැන් සීලයක් රැකී වුණත් අපි පොයදාට පන්සලේ ගිහිල්ලා සීල් ගන්න එක හරියි. නමුත් සීලය කියලා කියන්නේ අපේ චරිතය හැඩගස්සන, චරිතය පහසු කරන, චරිතයට විනයක්, ඒතර ආලෝකයක්, අලංකාරයක් ලබා දෙන එක්තරා විදිහක මේ හැසිරීම් පද්ධතියක් හැසිරීම් රටාවක් නේ. ඉතින් ඕක අපි පොයේ දවසට කියලා අර එක්තරා විදිහක උත්සවකාර තත්ත්වයකට පත් කරනවට වඩා අපි නිරන්තරවම අපි හිතනවා නම් මං සීලවන්තයෙක් වෙනවා, මං සීලය රැක ගන්නවා, මං මේ සීලය බිඳ ගන්න නැහැ කියලා. එතකොට සීලයම යාට ලොකු හයියක් ලොකු ශක්තියක් බවටත් පත් වෙනවා. ඒවා ඉතින් මම ඒ සීලය පිළිබඳව ලොකුවට මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. නමුත් ඒක තමයි ඇත්ත. හැබැයි සීලයක් නිවිදි රකින්නත් අපේ සතිමත් බව දියුණු වෙලා තියෙනවා. එතකොට අපි දැන් මම සිල්වත් පුද්ගලෙක් කියලා හිතන්න සතිමත් බව දියුණු වෙලා තියෙනවා. එහෙම නැත්නම් කොතෙන්ද හරි තැනක යම් කිසි ආශාවක් පෙළඹවීමක් දක්වපු තැන ඒකට ගොදුරු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපේ කාල වේලාව දැන් ඉක්ම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් සහභාගී වෙච්ච පිරිසට මම ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු දෙනාට ආරාධනා කරනවා මේ දේවල් අපේ ජීවිතයට අපි පුරුදු කරගන්න ඕනේ. පුහුණු කරගන්න ඕනේ. මේක ජීවිතේ කොටසක් බවට පත් වෙන්න ඕනේ. මේක තවත් වෙන කොහේ හරි තියෙන ආගමික සංසිද්ධියක් නෙවෙයි. මගේ ජීවිතේ අපේ ප්‍රතිපදාවේ ප්‍රතිපත්තියේ කොටසක්. ජීවිතේම කොටසක්. එතකොට අර ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා ධර්මය විසින්ම ධර්මය මේ දරන්න රකින්න ලබයි කියන ඒක අපිට සජීවීව අපි තුළම දැක ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා අවශ්‍ය නැනනෝන ධෛර්ය වීර්ය සියලු දෙනාට පහළ වේවා කියලා අද ධර්ම දේශනාව මම මෙතනින් අවසන් කරනවා.